සමහර රහස් තියෙනවා මිනිස්සු මැරුණත් ඒ රහස් කවදාවත්ම ලෝකෙට එළි වෙන්නේ නැහැ. හැබැයි ඩොලර් මිලියන 250ක රහසක් එක්ක කෙනෙක් මැරුණොත් කොහොම වෙයිද? අද අපි කතා කරන්න යන්නේ ලෝකේ හොල්ලපු අන්න ඒ වගේ හිතා ගන්නවත් බැරි තරමේ දැවැන්ත ක්‍රිප්ටෝ වංචාවක් ගැන. මේක තමයි 2022 අවුරුද්දේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණ Trust No One කියන සුපිරිම ඩොකියුමන්ටරි ෆිල්ම් එක. කැනඩාවේ තිබ්බ Quadric CX කියන ක්‍රිප්ටෝ කරන්සි එකේ ආයෝජනය කරපු මිනිස්සුන්ගේ ඩොලර් මිලියන 250ක් එකපාරටම අතුරුදහන් වෙනවා. මේ කම්පැනි අයිතිකාරය වුණ ගැරි කොටන්ගේ හදිසි මරණයත් එක්කම මේ සල්ලිවලට යන නමක් නැති වෙනවා. ගැරි ඇත්තටම මැරුණද එහෙමත් නැත්තම් සල්ලි ටිකත් අරගෙන යන්න එක ගහපු සුපිරිම ගේමක්ද? බිට්කොයින් ඉතිහාසයේ වෙච්ච මේ ලොකුම වංචාවේ සුල මුල හොයාගෙන යන අභිරහස් ගමන තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යෙන්ම අපිත් එක්කලා රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙනම movie එක පැත්තට යන්න. කතා පටන් ගන්න කැනඩාවේ වැන්කුවර් වල ඉන්න ඇන්ඩ්‍රු වැගන් කියන කෙනාගෙන්. මෙයා වැන්කුවර් බිට්කොයින් කියන ආයතනයේ පබ්ලික් රිලේෂන්ෂිප් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. මෙයාගේ ප්‍රධාන රාජකාරිය වුණේ මිනිස්සුන්ට මේ ක්‍රිප්ටෝකරන්සි සහ බිට්කොයින් ගැන කියලා දෙන එක. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ඇලෙක්ස් කියන කෙනාව. එයාත් මේ වැන්කුවර් බිට්කොයින් ආයතනයට සම්බන්ධ කෙනෙක්. මේගොල්ලන්ගේ 10-12 දෙනෙකුගේ විතර පොඩි කණ්ඩායමක් හිටියා මේ බිට්කොයින් ගැන මිනිස්සුන්ට දැනුවත් කරන්න. ඔන්න ඔය කාලෙදි තමයි ඇලෙක්ස්ට ගැරි කොටන්න මුණ ගැහෙන්නේ. ඇන්ඩ්‍රු කියන විදිහට මේ ගැරි කියන්නේ හරිම මිත්‍රශීලී හැම වෙලේම පොසිටිව් විදියට හිතන හරිම ජව සම්පන්න මිනිසෙක්. ගැරිගේ යෙහෙළිය වෙන ඇම්බන් කියන විදිහටත් ගැරීට පුදුම හැකියාවක් තිබුණා ඕනෑම සංකීර්ණ තාක්ෂණික දෙයක් වුණත් ලේසියෙම මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගැරීගේ පරණ ඉන්ටර්වයුව එකක්. ඒකෙදි ගැරී කියනවා ඒ කාලේ කැනඩාව ඇතුළේදී බිට්කොයින් ගන්න එක හරිම අමාරු වැඩක් වුණයි කියලා. අන්න ඒ නිසාලු මෙයා මේ Quadric CX කියන ප්ලැට්ෆෝම් එක පටන් ගන්නෙ. ඉතින් ඉස්සරහට මම මේ ප්ලැට්ෆෝම් එකට QCX කියලා කියන්නම්. ඉතින් මේක අරා මිනිස්සුන්ට පුළුවන් වුණා තමන්ගේ අතේ තියෙන සල්ලි දීලා ලේසියෙන්ම බිට්කොයින් ගන්න. ඒ කියන්නේ ඩොලර් දීලා බිට්කොයින් එක්ස්චේන්ජ් කරගන්න. ඉතින් මේ විදිහට මිනිස්සු ට්‍රේඩ් කරද්දී ඒ වෙනුවෙන් එක්ස්චේන්ජ් එකට පොඩි කමිෂන් එකක් කැපෙනවා. ඒ වගේම ගැරි කිව්වා මේ ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරලා මිනිස්සුන්ට බිට්කොයින් ගැන තොරතුරු හුවමාරු කරගන්නත් පුළුවන් කියලා. මේකත් එක්ක මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවක් ආවා මේ QCX එක හරහා බිට්කොයින් කියන එක නීත්‍යානුකූල දෙයක් වෙයි කියලා. ඉතින් ඔහොම යනකොට දවසක් එකපාරටම හැමතැනම නිවුස් වල යන්න පටන් ගත්තා බිට්කොයින් වල මිල ගැන. 2008 ඉඳන් 2016 වෙනකන් කාලය ඇතුළත බිට්කොයින් වල මිල හිතා ගන්නවත් බැරි විදියට නැගලා තිබ්බා. ඒ කාලෙද බිට්කොයින් එකක මිල ඩොලර් 1000ක සීමාව පහු කරගෙන ගියා. මේක නවතින පාටක්වත් තිබුණේ නැහැ. ඉතින් ඊයේ වෙනකන් කවුරුවත්ම නමවත් අහලා නොතිබුණ බිට්කොයින් එකපාරටම පත්තරවල මුල් පිටුවට එන්න පටන් ගත්තා. ඉතින් ඇලෙක්ස් කියන විදියට 2013 දී මේ QCX පටන් ගන්නකොට බිට්කොයින් එක මිල තිබුණේ ඩොලර් 100ක් වගේ පොඩි ගානකට. හැබැයි 2017 වෙද්දී ඒක ඩොලර් 20000ක් දක්වා වැඩි වුණා. ඒකත් එක්ක මේ QCX කියන ප්ලැට්ෆෝම් එකත් හුඟක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ටොන් සූ කියන කෙනාව. මෙයා සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ඉන්න සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. ඉතින් ටොන්ගේ යාළුවෝ ගොඩක් දෙනෙක් මේ ක්‍රිප්ටෝ වල සල්ලි දාලා සෑහෙන ලොකු ගාණක් හොයලා තිබ්බා. ඉතින් දවසක් මෙයාගේ යාළුවෙක්ගේ වීඩියෝ එකක් බලනවා. ඒ යාළුවා 2011 දී බිට්කොයින් අරන් තියෙන්නේ 725ක් වගේ පොඩි ගාණකට. දැන් ඒ වගේ මිල කොච්චර වැඩි වෙලාද කියනවා නම් එයා ඒ සල්ලි වලින් Lamborghini කාර් එකකුත් අරගෙන. ඒ යාළුවා කියන විදියට 2011 මිල ගණන් එක්ක බැලුවම එයාට ඒ Lamborghini කාර් එකට වියදම් වෙලා තියෙන්නේ ඩොලර් 115ක් වගේ සුළු මුදලක්. ඉතින් මේවා දැක්කම ටොන්ටත් ලොකු ආසාවක් ආවා ක්‍රිප්ටෝ කරන්සි වල ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඊට පස්සේ තමන්ගේ යාළුවා වගේ ඉක්මනටම පෝසත් වෙන්න ඕන නිසා මෙයා බැංකුවෙන් ඩොලර් 85000ක ලෝන් එකක් අරන් ඒ සල්ලි ඔක්කොම එක එක ක්‍රිප්ටෝ කරන්සි වලට දානවා. ඉතින් 2017 වෙනකන් නම් හැමදේම හොදටම සිද්ධ වුණා. මේ කාලෙදි ගැරීටත් කෝටි ගානක ලාභයක් එන්න පටන් ගත්තා. සල්ලි වැඩි වෙච්ච පාර මෙයා ප්‍රයිවට් ජෙට් බෝට්ටෝ ඉඩම් කඩම් විතරක්ම නෙමේ අන්තිමට පොඩි දූපතකුත් සල්ලි වලට ගත්තා. ඉතින් ඇම්බර් කියන විදියට මේ කාලෙදිම ගැරි කසාදත් බැන්දා. ඊට පස්සේ එයා මුළු ලෝකෙ වටේම සංචාරය කරන්න පටන් ගත්තා වගේම එයාගේ වැඩි කාලයක්ම ගත වුණේ සෝෂල් මීඩියා වල. ඇන්ඩ්‍රු කියන විදිහට බිට්කොයින් වල මිල දවසින් දවස අලුත් රෙකෝඩ් තිය ආස උසටම ගියා. හැබැයි දවසක් එකපාරට මේ මිල පහළ වැටෙන්න පටන් ගත්තා. ඒ වගේම බිට්කොයින් වලට අමතරව අනිත් ක්‍රිප්ටෝ කරන්සි වල මිලත් පල්ලෙහාට යන්න පටන් ගත්තා. ඔහොම ගිහින් 2018 අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට බිට්කොයින් එක මිල ඩොලර් 3000ක් දක්වා කඩාගෙන වැටුණා. ඒ වගේම පැය 24ක් වගේ අතුලත මුළු ක්‍රිප්ටෝ මාකට් එකෙම ඩොලර් බිලියන ගානක මුදලක් එළියට අරගෙන තිබුණා. අන්තිමට හැම නිවුස් channel එක වගේම මේ කඩා වැටීම ගැන කතා වෙන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට බිට්කොයින් කඩාගෙන වැටෙන්න ප්‍රධාන හේතුව විදිහට නිවුස් වල පෙන්වන්න ගත්තේ චීනය සහ දකුණු කොරියාව බිට්කොයින් ට්‍රේඩින් සහ මයිනින් තහනම් කරපු එක. ඉතින් මේ දේවල් නිසා මම අර කලින් කිව්ව ටොන්ටත් ලොකු පාඩුවක් සිද්ධ වුණා. මොකද එයා බැංකුවෙන් ගත්ත ඩොලර් 85000ක ලෝන් එකෙන් 80%ක්ම මේ වෙද්දිත් නැති වෙලා තමයි තිබුණේ. දැන් එයා ලොකු ණය උගුලක හිර වෙලා. ලෝන් එකේ පොලියක් දැන්
හරිම වැඩි. ඒ නිසා ටොන්ට සිද්ධ වෙනවා එයාගේ බඩු මුට්ටු පවා උකස් කරන්න. දැන් එයාට ඉතුරු වෙලා තිබුණ එකම විකල්පය තමයි තමන්ගේ ගෙදර විකුණලා මේ ණය ඔක්කොම ටික ගෙවලා දාන එක. ඉතින් ඊට පස්සේ ටොන් තමන්ගේ ගෙදර විකුණනවා. ඒක විකුණුවාට පස්සේ එයාගේ අතේ ඩොලර් ලක්ෂ 4ක් ඉතුරු වෙනවා. ඉතින් මේ සල්ලි බැංකුවේ දැම්මොත් බැංකුවෙන් 2% කමිෂන් එකක් කපා ගන්නවා. අන්න ඒ නිසා එයා කරන්නේ මේ ඩොලර් ලක්ෂ 4ම දාලා QCX එකේ බිට්කොයින් ගන්න එක. මොකද QCX ප්ලැට්ෆෝම් එකේ බිට්කොයින් විකුණුවම 10%ක ප්‍රීමියම් එකක් ලැබෙනවා. ඉතින් මේ අරගත්තු බිට්කොයින් ටිකේ වෙලම ආයමත් විකුණන්න උත්සාහ කරනවා. මෙහෙම විකුණුවම එයාට ලැබෙන්නේ කැනේඩියන් ඩොලර්ස්. ඉතින් කොහොම හරි දැන් ටොන්ගේ account එකේ කැනේඩියන් ඩොලර් ලක්ෂ 5ක් විතර තියෙනවා. දැන් මෙයා සල්ලි ටික account එකෙන් එළියට ගන්න, ඒ කියන්නේ withdraw ගන්න try කරත් ඒකට ගොඩක් කල් යනවා වගේම request එක complete වෙන්නෙත් නැහැ. ඔන්න ඔය අතරේ තමයි අපිට කැනේඩියාවේ ටොරොන්ටෝ වල ඉන්න ඇලෙක්සැන්ඩර්ව පෙන්වන්නේ. එයා වැඩ කරන්නේ Globe and the Mail කියන පත්තරේට. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් කියන විදියට 2018 අවුරුද්දේ QCX එක පාවිච්චි කරපු ගොඩක් අයගෙන් එයාට දිගටම ඊමේල් එන්න පටන් අරන් තියෙනවා. එයාලගේ සල්ලි account එකෙන් එළියට ගන්න බෑයි කියලා. මේ ක්‍රිප්ටෝ රැල්ලත් එක්ක ගොඩක් මිනිස්සු තමන්ගේ සල්ලි මේ QCX එකේ ඉන්වෙස්ට් කරලායි තිබ්බේ. ගණන් බැලුවොත් එහෙම එක අවුරුද්දක් ඇතුළත මේ ප්ලැට්ෆෝම් එක හරහා ඩොලර් බිලියන 1.2ක විතර ගනුදෙනු වෙලා තියෙනවා. ඉතින් ඒ හැම ට්‍රාන්සැක්ෂන් එකකින්ම මේ QCX එක සල්ලි හෙව්වා. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්කම මිනිස්සුන්ට සල්ලි ගන්න බැරියයි කියලා අහලා ඇලෙක්සැන්ඩර් ගැරිට ඊමේල් එකක් දානවා. ඒකට ගැරිගෙන් රිප්ලයි එකක් එනවා බැංකුව වලින් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් ගැන විශ්වාස කරන්නේ නැති නිසා බැංකුවෙන් QCX එකේ සල්ලි ඔක්කොම ටික ෆ්‍රීස් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සල්ලි හිර කරලායි කියලා. ඒ වගේම ගැරි මේ ඊමේල් එකේ තවදුරටත් කියනවා ඩොලර් මිලියන 26ක් බැංකුවේ හිර වෙලා තියෙන්නේ. මේ ඔක්කොම බැංකුවේ වැරද්ද. අන්න ඒ නිසා තමයි මිනිසුන්ට සල්ලි ගන්න බැරි කියලා. ඉතින් මේ අතරම ගැරි ඇලෙක්සැන්ඩර්ගෙන් අහනවා වාට පුළුවන් ද හරියටම කියන්න කාටද මේ සල්ලි ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මටත් ඕන එයාලට මේක පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් මේ කතාව ඇහුවම ඇලෙක්සැන්ඩර්ට හිතුණා ගැරි කියන්නේ ඇත්තටම පාරිභෝගිකයෝ ගැන හිතන හරිම හොඳ මිනිස්සෙක් කියලා. ඉතින් අනිත් පැත්තෙන් අපිට ආයමත් පෙන්වන්නේ ටොන්ව. එයා කියනවා ඔක්තෝබර් මාසේ ඉඳන්ම එයා සල්ලි ගන්න try කරයි කියලා. ඔක්තෝබර් ගිහින් නොවැම්බර් දෙසැම්බර් මාසත් ගෙවිලා ගියා. ඒත් එයාට සල්ලි ගන්න බැරි වුණා. එයා QCX එකට දිගටම ඊමේල් කරාම එයාලා හැමදාම දුන්නේ සති දෙකක් ඇතුළත සල්ලි ට්‍රාන්ස්ෆර් වෙයි. එහෙමත් නැත්නම් අපි මේ ප්‍රශ්නේ විසඳන්න වැඩ කරගෙන යනවා වගේ එකම උත්තර ටිකක්. ඉතින් ඔහම බලාගෙන ඉන්නකොටම 2019 අවුරුද්දත් ආවා. මේ වෙද්දි නම් ටොන් හිටියේ හොඳටම බය වෙලා. මොකද එයා මුළු ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ඔක්කොම වගේ තිබුණේ මේ QCX එකේ. ඉතින් මේ අතරම ඇම්බර්ට් කියනවා එයාට ගැරිගෙන් මැසේජ් එකක් ආවයි කියලා. ඒක එයා කියලා තිබුණා දැන් එයා සංචාරය කරන්නේ කොහෙද කියලා. හැබැයි ඒත් එක්කම එයා ඇම්බර්ට්ට කිව්වා මම ඉන්න තැන නම් කාටවත්ම කියන්න එපයි කියලා. ඉතින් මේක ඇහුවම ඇම්බර්ට් හරිම පුදුමයි. එයාට හිතුණා ගැරි මේක ආව හරි මග හරින්න හැංගිලා යනවද කියලා. ඔන්න ඔහම ඉද්දේ ජනවාරි 14 වෙනිදා නිවුස් වල එකපාරටම කියනවා QCX එකේ ෆවුන්ඩර් වගේම CEO වන ගැරි කොටන් මැරිලයි කියලා. ගැරිගේ වයිෆ් වන ජෙනිෆර් රොබර්ට්සන් කිව්වේ එයාලා ඉන්දියාවේ ගිය වෙලාවේ ගැරි හදිස්සියෙම මැරුණයි කියලා. ඉතින් මේ නිවුස් එක ඇහුවම මුළු ලෝකෙම එකපාරටම ෂොක් වුණා. ඊට පස්සේ QCX වෙබ්සයිට් එකත් සම්පූර්ණයෙන්ම වහලා දැම්මා. ඊටත් වඩා භයානකම දේ තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි වොලට් වලට යන්න තියෙන පාස්වර්ඩ් ඔක්කොම දැනගෙන හිටියේ ගැරි විතරමයි කියන එක. ඉතින් මේ ආරංචිය ලැබුගින්නක් වගේ පැතිරිලා ගියා. හැම නිවුස් channel එකකම වගේ පෙන්වන්න ගත්තේ ගැරි මැරෙනකොට QCX එකේ පාස්වර්ඩ් ටිකත් අරගෙන මැරුණයි කියලයි. ඒ කියන්නේ පාරිභෝගිකයන්ගේ ඩොලර් බිලියන 190ක සල්ලි සදහටම හිර වුණයි කියන එක. ඉතින් මේ නිවුස් එක ඇහුවම ටොන්ට කිසිම දෙයක් විශ්වාස කරගන්න බැරි වුණා. එයාට හිතුණා එයාට heart attack එකක්වත් හැදෙයි කියලා. පපුව හිර වෙනවා වගේ ලොකු පීඩනයක් එයාට දැනුණා. එයාට ඕන උනේ කොහොම හරි එයාගේ සල්ලි ටික ආපහු ගන්න විතරයි. මේ හැම දෙයක්ම වෙන්නේ Tamanටම විතරයි කියලා එයාට කිසිම දෙයක් අදාහ ගන්න බැරි වුණා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ලොස් ඇන්ජලිස් වල ඉන්න අලි මුසාවි කියන කෙනාව. මෙයා AI කන්සල්ටන්ට් කෙනෙක්. මෙයා තමන්ගේ රස්සාවෙන් අයින් වෙලා තමන්ගෙම කියලා කම්පැනියක් පටන් ගත්තු කෙනෙක්. එයා හිතාගෙන හිටියේ කම්පැනියෙන් ලාභයක් එනකම් මේ QCX එක හරහා ලැබෙන ලාභෙන් ජීවත් වෙන්න. එයා ඩොලර් 70000ක් මේකට දාලා තිබුණා. හැබැයි අර සල්ලි ගන්න බැරි වෙන ප්‍රශ්නේ එයාටත් ආවා. අලි දැක්කා ගැරිගේ වයිෆ් වන ජෙනිෆර් ගැරිගේ මරණය ගැන දීලා තියෙන ස්ටේට්මන්ට් එක. ඒකේ හැටියට 2018 දෙසැම්බර් 9 වෙනිදා ඉන්දියාවේ ටුවර් එකකට ගිය වෙලාවේ තමයි මේ මරණය වෙලා තියෙන්නේ. හැබැයි අලිට මේකෙන් ලොකු සැකයක් ආවා. ගැරි මැරලා තියෙන්නේ දෙසැම්බර් 9. හැබැයි වයිෆ් මේ ගැන ලෝකෙටම කියන්නේ ජනවාරි 14. ඒ කියන්නේ හරියටම මාසයකට විතර පස්සේ. ඉතින් මේක අලිට කොහොමවත්ම විශ්වාස කරන්න බැරි වුණා. එයාට තේරුණා මේක පිටිපස්සේ මොකක් හරි ලොකු බොරුවක් ඒ වගේම මොකක් හරි ලොකු හොරයක් තියෙනවයි කියලා. ඉතින් මේ දේවල් එක්ක ටොන් හිටිය පුදුම කේන්තියකින් එයාට ඕන උනේ මේ ගැන කාත් එක්ක හරි කතා කරන්න. ඉතින් එයා ටෙලිග්‍රෑම් එකේ QCX කියලා සර්ච් කරලා ගෲප් එකක් හොයාගන්නවා. එයා කලිනුත් මේ වගේ ක්‍රිප්ටෝ ගැන කතා කරන ටෙලිග්‍රෑම් ගෲප් වල හිටපු කෙනෙක්. ඉතින් මේ ගෲප් එකට ගියාට පස්සේ තමයි ටොන්ට තේරෙන්නේ එයා වගේම සල්ලි නැති වෙච්ච තව ගොඩක් අය මේකේ ඉන්නවයි කියලා. ඒ ගෲප් එකේ හිටපු හැමෝම අහන එකම ප්‍රශ්නයයි කවද්ද අපිට අපේ සල්ලි හම්බ වෙන්නේ කියලා. තවත් සමහරු තේරුම්
තේරුමක් නැති දේවල් වලට රණ්ඩු වෙනවා. ඉතින් ඔය අතරේ මේ ගෲප් එකට අලුතෙන් තවත් කෙනෙක් එකතු වෙනවා. එයාගේ නම තමයි QCXINT. ඉතින් මම මෙයාට ඉස්සරහදී INT කියලා කියන්නම්. ඉතින් මෙයා ආවට පස්සේ තමයි මේ සිද්ධිය ගැන හොයන එකට අලුත් පණක් එන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ කියන INTව එයා කියනවා මේ ක්‍රිප්ටෝ මාකට් එක තාම හරියටම රෙගියුලේට් වෙලා ඒ කියන්නේ නීති රීති වලට යටත් වෙලා නැති නිසා ලොකු ගණන් වල සල්ලි දානකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලා. අන්න ඒ නිසා තමයි මේ INT තමන්ගේ ඇත්ත නම කාටවත්ම නොකිය හැංගිලා ඉන්නේ. ඉතින් එයා කියන විදිහට 2018 දී එයා QCX එකේ පොඩි ගණන් වලින් ට්‍රේඩ් කරලා තියෙනවා. ඉතින් මේක වහලා දාපු එක ගැන එයාට ලොකු කුතුහලයක් තිබුණා. INTට ඕන උනේ ඇත්තටම මෙතන මොකද්ද උනේ කියලා හොයාගන්න. ඊට පස්සේ එයා අනිත් ඉන්වෙස්ටර්ස්ලාත් එක්කලා එකතු වෙලා මේ ගැන හොයන්න පටන් ගන්නවා. එයාලා මුලින්ම කරන්නේ ජෙනිෆර්ගේ Instagram එක අවුස්සලා බලන එක. ඒකෙන් මොකක් හරි හොඩුවාවක් හොයාගන්න තමයි එයාලා try කරේ. ඊට පස්සේ එයාලා ගැරීට හැදිලා තිබුණයි කියන ලෙඩේ ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. එයාලට දැනගන්න ඕනේ උනේ මේක ඇත්තටම එහෙම එකපාරටම මැරෙන තරම් දරුණු ලෙඩක්ද කියලා. ඉතින් ඔහම හොයද්දී එයාලට ගැරීගේ ඩෙත් සර්ටිෆිකේට් එක හම්බ වෙනවා. ඉතින් ඒකේ තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි ගැරීගේ වාසගමේ අකුරු පවා ඒකේ වැරදියට තමයි ටයිප් වෙලා තිබුණේ. එතකොට INT කියනවා මේ වගේ හොර ඩෙත් සර්ටිෆිකේට් එකක් හදන එක ඒ හැටි මහ ලොකු වැඩක් නෙමෙයි කියලා. ඊට පස්සේ එයාට ගැරීගේ යාළුවෙක්ගෙන් තවත් වැදගත් තොරතුරක් හම්බ වෙනවා. ඒක ස්ක්‍රීන්ෂොට් එකක්. ඒකේ පේන්න තියෙනවා ගැරී මැරුණා කිව්වට පස්සේ එයාගේ Skype account එකේ කැමරා එක ඔන් වෙලා තියෙන විදිහ. ඉතින් මේ ස්ක්‍රීන්ෂොට් එක Telegram group එකට දාපු ගමන්ම ඒ group එකේ හිටපු හැමෝටම වගේම INTටත් හිතුනේ මෙයා තාම මැරලා නැතුව ඇති මේක පට්ටම ස්කෑම් එකක් වෙන්නේ නැති කියලා. මෙයා තමන්ගේ බොරු මරණයක් මවලා පෙන්නලා මේ සල්ලි ඔක්කොම අරගෙන පැනලා ගිහිල්ලා මොකක් හරි දූපතකට වෙලා හැංගිලා ඇති කියලා. ඉතින් ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් අපිට යත් එක්කලා මේ කේස් එක ගැන හොයන ජෝ කියන කෙනාව හඳුන්වලා දෙනවා. ජෝටත් හිතුනේ මේක සම්පූර්ණයෙන්ම බොරු මරණයක් කියලාමයි. මොකද මේ වගේ දේවල් මීට කලිනුත් වෙලා තිබුණා. ඉතින් ජෝ කියනවා සැමුවල් ඉස්රේල් කියලා hedge fund scammer කෙනෙක් හිරියන එකෙන් බේරෙන්න එයාගේ මරණයත් මේ වගේම බොරුවට මවලා පෙන්නුවයි කියලා. ඒ සැමුවල් කළා තිබුණේ එයාගේ කාර් එක පාලමක් කිට්ටුව නතර කරලා කාර් එක උඩින් සුයිසයිඩ් නෝට් එකක් තියලා එයා පාලමෙන් පැනලා මැරුණා වගේ පෙන්නපු එක. හැබැයි මාසෙකට විතර පස්සේ ආපහු ඇවිල්ලා තමන්ගේ වැරදි ඔක්කොම පිළිගත්තා. ඉතින් ජෝ හිතුවේ ගැරිගේ කේස් එකත් මේ වගේම දෙයක් වෙන්නේ නැති කියලා. ඒත් එක්කම INT ආනවා ගැරි කියන්නේ ඇත්තටම එච්චර ලොකු අපරාධයක් කරන්න පුළුවන් જાතිය කෙනෙක්ද කියලා. එයා ගැරිගේ YouTube channel එක බලලා කියනවා මේ වීඩියෝ වල ඉන්න විදියට නම් කාටද කියන්න පුළුවන් එයා මේ වගේ අපරාධකාරයෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ අපිට ආයමත් ටොන්න පෙන්නනවා. එයා කියනවා ගැරි මැරෙන වෙලාවේ එයා එක්ක හිටපු එකම කෙනා එයාගේ වයිෆ් ජෙනිෆර් විතරයි කියලා. ඒ වගේම ගැරිගේ මරණයෙන් පස්සේ මේ QCX එකේ සම්පූර්ණයෙන්ම අයිතිය තිබුණෙත් එයාට. ඉතින් මේ නිසා අර Telegram group එකේ හිටපු අය ජෙනිෆර් ගැන තොරතුරු හොයන්න පටන් ගත්තා. අඩුම තරමේ එහෙම කෙනෙක් ඇත්තටම ඉන්නවද කියලාවත් දැනගන්න. ජෝ කියන විදියට ගැරිව හොඳට මඳුරන අයවත් මේ ජෙනිෆර් වඳුරලා තිබුණේ නැහැ. ගැරි කවදාද බැන්ද කියලාවත් එයාලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඊට පස්සේ අපිට ජෙනිෆර්ගෙන් නංගි වන ස්මිත් පෙන්නනවා. එයා ගැරි ජෙනිෆර් ගැන කියන්නේ මෙහෙම කතාවක්. ඒ දෙන්න කවදාවත් එහෙම දෙයක් කරන්න බෑ. ගැරි කියන්නේ කවදාවත් තමන්ගේ බොරු මරණයක් මවලා පෙන්නන જાතිය කෙනෙක් නෙමෙයි. එයාගේ අක්කා ජෙනිෆර්ට ගැරිව මුණ ගැහිලා තියෙන්නේ සෝෂල් මීඩියා වලින්. ඒ 2014 දී විතර පළවෙනි පාර දැක්ක ගාම ජෙනිෆර්ට ගැරිව ගොඩක් හිත දාල්ලලා තියෙනවයි කියලා. ඉතින් ඔන්න ඔය අතර එක Reddit post එකක් නිසා මේ කතාව අලුත්ම පැත්තකට හැරෙනවා. ඒ post එක දාලා තිබුණේ QCX contractor කියන නමින්. එයා ඒක දාලා තිබුණේ AMA ask me anything ඒ කියන්නේ ඕන දෙයක් අහන්න කියලා කියන විදිහට. මේ තමයි පළවෙනි වතාවට මේ ඉන්වෙස්ටර්ස්ලාට QCX එකේ ඇතුලේ වැඩ කරපු කෙනෙක්ගෙන් ඇතුළාන්තයේ තොරතුරු දැනගන්න ලැබුණ අවස්ථාව. ඉතින් ඊට පස්සේ මේ Reddit post එක ඇතුලේ එක්කෙනෙක් අර contractorගෙන් අහනවා ගැරිගේ මලගෙදර දවසේ ජෙනිෆර් කොහොමද හිටියේ? එයා ගොඩක් දුකෙන්ද හිටියේ කියලා. ඒකට මේ contractor දෙන උත්තරේ තමයි ජෙනිෆර් දුකෙන් ඉන්නවා වගේ බොරුවට රංගපෑවා විතරයි. ඇත්තටම එයා කළේ එයාගේ යාළුවොත් එක්ක කාමරයකට වෙලා පාටි දාපු එක විතරයි කියලා. ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී අනිත් පැත්තෙන් ඇලෙක්සැන්ඩර්ට ඕනේ උනේ ජෙනිෆර් මේ QCX කම්පැනි එකේ වැඩවලට කොච්චර දුරට සම්බන්ධ වෙලා හිටියද කියලා හොයාගන්න එක. මොකද ජෙනිෆර් මුලින්ම ලෝකෙටම කිව්වේ පාස්වර්ඩ් ඔක්කොම තිබුණේ ගැරි ගාව විතරයි කියලා. ගැරිගේ මරණයෙන් පස්සේ QCX කම්පැනි උසාවියට ගිහිල්ලා ක්‍රෙඩිට් ප්‍රොටෙක්ෂන් එහෙමත් නැත්නම් නාහිමියන්ගේ ආරක්ෂාව ඉල්ලලා තිබුණා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන්නේ ආර්ථික ප්‍රශ්න ඇවිල්ලා බංකොලොත් වෙන්න යන කම්පැනි වලින්. ඉතින් මේ උසාවියට දුන්න ලියවිලි වල ජෙනිෆර්ගේ දියුරුම් ප්‍රකාශයක් තිබුණා. ඒක එයා ලියලා තිබුණේ කම්පැනි ඇතුලේ වෙන දේවල් ගැන එයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලායි. ගැරි මේ කම්පැනි යාට ඕන විදියට තමයි කරගෙන ගියේ කියලා ජෙනිෆර් ඒක සඳහන් කරලා තිබුණා. ඉතින් මේක දැක්කම ටොන් කියනවා
ඒ කතාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න අමාරුයි කියලා. මොකද මේ දෙන්න මෙච්චර කාලයක් එකට හිටියා. එහෙම එකේ තමන්ගේ බිස්නස් එකේ වැඩ වෙන විදිහ ගැන ගැරි එකපාරක්වත් ජෙනිෆර්ට කියලා නැතුව ඇතිද. ඉතින් ඊට පස්සේ ඔහොම ඉද්දි තමයි මෙයාලා තවත් අලුත් දෙයක් හොයාගන්නේ. ඒ තමයි සමහර යූසර්ස්ලාගේ accounts වලට සල්ලි ගන්න බැරි වෙච්ච කාලේ සල්ලි ට්‍රාන්ස්ෆර් වෙලා තියෙනවා. හැබැයි ඒ සල්ලි ඇවිත් තියෙන්නේ QCX එකෙන් නෙමෙයි ජෙනිෆර් තනියම කරගෙන ගියපු වෙනත් කම්පැනි එකක account එකකින්. ඉතින් ටොන් කියනවා මේකෙන් හොඳටම ඔප්පු වෙනවා ජෙනිෆර් උසාවියට දීලා තියෙන දියුණුම් ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරුවක්. එයාට මේ කම්පැනි වැඩ ගැන කිසිම සම්බන්ධයක් නැහැ කියන්නේ පට්ටපල් බොරුවක්මයි කියලා. ඉතින් මේක අහුණාම ජෝ මේ ගැන ජෙනිෆර්ගේ නීතිඥයාගෙන් ප්‍රශ්න කරත් එයාගෙන් කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොමත් එක්කලා අර INT කියනවා මට හිතෙන්නේ ගැරි මේ ගහන්නේ මාරම ලොකු ගේමක්. ජෙනිෆර් යාට මේකට උදව් කරනවා. තව අවුරුදු ගානකින් මේ හැමදේම යට ගිහිල්ලා කට්ටියට මේක අමතක වෙලා ගියාට පස්සේ ජෙනිෆර් ගිහින් අර ඈත දූපතකදී ගැරි වායමත් මුණ ගැහෙයි කියලා. ඉතින් එයා තාදුවටත් කියනවා මේක එක්සිට් ස්කෑම් එකක්. ඒ කියන්නේ සල්ලි ටික අරගෙන බොරු මරණයක් මවලා පැනලා ගියොප එකක් කියලා සැක කරන්න එයා ගාව උන්තරම් සාක්ෂි තියෙනවායි කියලා. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ මේක නීති අනුකූලව ඔප්පු කරන්නේ කොහොමද කියන එක හොයාගන්න බැරි එකයි. ඉතින් ඊට පස්සේ අපිට ටේලර් කියලා කාන්තාවක් පෙන්නනවා. එයා ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධ ව්‍යාපාර කරන කෙනෙක්. එයා කියනවා 2019 පෙබරවාරි මාසයේ වෙද්දී යාට ආරංචියක් ආවලු මේ හිට වෙලා තියෙන සල්ලි කවුරු හරි පාවිච්චි කරනවා වගේ පේන්න තියෙනවායි කියලා. ඇත්තටම එහෙම වෙනවා නම් මේකෙන් කියන්න තියෙන එකම දෙයයි ඒ තමයි ගැරි කොටන් තාමත් ජීවතුන් අතර ඉන්නවයි කියන එක. මොකද ජෙනිෆර් දියුරලා කිව්වා පාස්වර්ඩ් තියෙන්නේ ගැරි ගාව විතරයි කියලා. ඉතින් ගැරි මරුණාට පස්සේ කවුරු හරි මේ සල්ලි එහා මෙහා කරනවා නම් ඒකෙන් මෙයාලගේ මුළු බොරුවම මාට්ටු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් 105 ඉඳන් 110 වෙනකන් කමිෂන් එකක් ගන්නවා. ඉතින් මේ සල්ලි එකතු වෙන්නේ හොට් වලට් කියන ඒවට. අනිත් ඉතුරු සල්ලි ඔක්කොම තියෙන්නේ කෝල්ඩ් වලට් වල. මේවා සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඕෆ්ලයින්. හරියටම කිව්වොත් හොට් වලට් එකක් කියන්නේ නිකම්ම චෙක් පොතක් හරි ඩෙබිට් කාඩ් එකක් වගේ දෙයක්. හැබැයි කෝල්ඩ් වලට් එකක් කියන්නේ සම්පූර්ණයෙන්ම ලොකු සේප්පුවක් වගේ. ඉතින් ටේලර් කොහොම හරි බ්ලොක්චේන් එක හරහා මේ QCX එකේ කෝල්ඩ් වලට් ඇඩ්‍රස් එක හොයාගන්නවා. ඉතින් ඊට පස්සේ සති ගානක් තිස්සේ මේකේ ලොකු ලොකු ට්‍රාන්සැක්ෂන් ගැන හොයලා බලනවා. හැබැයි පුදුම කියන්නේ QCX එකේ ඇඩ්‍රස් එකේ යාට ඒ තරම් ලොකු සල්ලි ගොඩක් පේන්න තිබුණේ නැහැ. ඉතින් ටේලර් හැමෝටම කියනවා QCX එකේ කිසිම ලොකු ට්‍රාන්සැක්ෂන් එකක් එයාට හම්බ වුණේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ගැරි තාමත් පණ පිටින් ඉන්නවා වෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා ඩැනියල්ව එයා වැඩ කරන්නේ ඔන්ටාරියා සිකියුරිටි කමිෂන් එකේ. එයාගේ ප්‍රධාන රාජකාරිය තමයි කැනඩාවේ මූල්‍ය වෙළඳපොළවල් නියාමනය කරන එක. එයා කියනවා QCX එක පටන් ගත්ත මුල්ම අවුරුදු දෙකේ නම් කම්පැනි එකේ accountantලා lawyerස්ලා හැමෝම හිටියයි කියලා. අන්න ඒ නිසා එයාලට ඒ මුල් අවුරුදු දෙකේ රෙකෝඩ්ස් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඩැනියල්ට එතනදී එයාටවත් හිතාගන්න බැරි පුදුම හිතන දෙයක් හොයාගන්න ලැබෙනවා. ඒ තමයි මේ QCX එකේ තිබුණ ලොකු ක්‍රිප්ටෝ සල්ලි තොග පිටින් මුළු ලෝකෙම තියෙන වෙනත් ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් වලට යවලා තියෙනවයි කියන එක. ඉතින් මේක දැක්කම ටේලර් අහනවා ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ? ඇයි මේ ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකකින් තවත් එක්ස්චේන්ජ් එකකට කෙලින්ම සල්ලි යවන්නේ කියලා. ඒ කියන්නේ මෙතන මොකක් හරි අනිවාර්යයෙන්ම ලොකු ගේමක් තියෙනවා. ඉතින් ඔය අතරම INTට හොයාගන්න ලැබෙනවා මේ QCX එකේ තියෙන ඩොමේන් නේම් එක මුලින්ම රෙජිස්ටර් කරලා තියෙන්නේ ගැරි නෙමෙයි කියලා. ඒක මුලින්ම රෙජිස්ටර් කරලා තියෙන්නේ මයිකල් කියලා කෙනෙක්. ඉතින් මේ ගැන ඇන්ඩ්‍රු කියන්නේ මෙහෙම කතාවක්. එයාට මුලින්ම මේ මයිකල්වයි ගැරිවයි මුණ ගැහුණ වෙලාවේ මයිකල් තමයි එයාට කියලා තියෙන්නේ මං තමයි මේ QCX එකේ ෆවුන්ඩර් කියලා. ගැරි ඉඳලා තියෙන්නේ නිකම් මෙයාගේ ගෝලෙක් වගේ. ඇත්තටම මේ මයිකල් කියන්නේ හරිම කපටි වැඩකාරයෙක් වගේ පෙනුන කෙනෙක්. ඇන්ඩ්රු පළවෙනි පාට ගැරිව දැකලා තියෙන්නේ මයිකල්ගේ කාර් එක ඇතුලේ ඉද්දි. එදා කතා කරපු ඔක්කොම දේවල් කතා කරලා තියෙන්නේ මයිකල්. ගැරි කරලා තියෙන්නේ එයා කියපු දේවල් වලට hina වුණ එක විතරයි. ඒ hina වෙලා තියෙන්නේ කිසිම තේරුමක් නැති විහිළුවක් නැති කතා වලට. එදාම ඇන්ඩ්‍රුට තේරලා තියෙනවා මේ දෙන්න කොහොමවත්ම සමාන තැන් වල ඉන්න දෙන්නෙක් නෙමෙයි මයිකල් තමයි මේකේ ලොක්කා කියලා. ඉතින් ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් කියනවා අර Reddit එකේ පෝස්ට් වල ගොඩක් වැටිලා තිබුණා මේ මයිකල් සහ ඕමන් දනානි කියලා දෙන්නෙක්ගේ සම්බන්ධයක් ගැන. ඒ පෝස්ට් වල මිනිස්සු කියලා තිබුණා මයිකල් මේ හංගගෙන ඉන්නේ එයාගේ අපරාධකාරී අතීතය. එයා කලින් කැලිෆෝනියාවේ ජීවත් වෙලා තියෙන්නේ ඕමාල් දනානි කියන නමින් කියලා. ඒ විතරක්ම නෙමෙයි එයා ඒ කාලේ අපරාධ කල්ලි වලට කළු සල්ලි සුදු කරලා දීලා තියෙනවා කියලාත් ඒ වගේ තිබුණා. ඉතින් මේ ඕමාන් දනානි සම්බන්ධ වෙලා හිටපු අපරාධ කල්ලියේ නම තමයි ෂැඩෝ ක්‍රූ. ඉතින් ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් මේ හොයාගත්ත විස්තර ඔක්කොම ටික පත්තරයට දාලා පබ්ලිෂ් කරනවා. ඉතින් ඊට පස්සේ ඩැනියල් කියන විදිහට 2019 පෙබරවාරි මාසයේ වෙද්දී QCX එක සම්පූර්ණයෙන්ම වැඩ කරන එක නැවැත්තුවා. ඒ වෙනකොට එයාලා පාරිභෝගිකයන්ට ඩොලර් මිලියන 215ක් ගෙවන්න තිබුණා. හැබැයි එයාලගේ දේපල ඔක්කොම විකුණුවත් එයාලා ගාව තිබුණ ඩොලර් මිලියන 46ක් විතරයි. ඉතින් එතකොට ඊටු ඩොලර්
ඩොලර් මිලියන 169ට මොකද වුනේ? ඒ සල්ලි ගැන කිසිම හෝඩුවාවක් කොහෙවත්ම තිබුණේ නැහැ. ඉතින් මේ වෙද්දි හැමෝම හිතාගෙන හිටියේ මේ මයිකල් කියන කෙනා තමයි සල්ලි ටික අරගෙන පැනලා ගියේ කියලා. හැබැයි මේ කතාව වෙනස් වෙන්නේ ටික දවසකින් මයිකල් අර කට්ටියගේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වුණාම. ඉතින් ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් සහ ජෝ දෙන්න මේ මයිකල්ට ඊමේල් එකක් යවනවා. ඉතින් ඒකට රිප්ලයි කරන මයිකල් කියනවා 2016 දී මේ කම්පැනිෙන් අයින් වුණාට පස්සේ QCX එකේ කිසිම දෙයකට එයා සම්බන්ධ නැහැයි කියලා. ඉතින් ඊට පස්සේ INTට හොයාගන්න ලැබෙනවා මයිකල්ගේ පන්න ඔන්ලයින් හිස්ටරි එක. ඒකෙන් එයාට ටෝක් ගෝල්ඩ් කියලා වෙබ්සයිට් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ටෝක් ගෝල්ඩ් කියන්නේ මිනිසුන්ව රවට්ටලා සල්ලි කඩා ගන්න ඒ කියන්නේ ස්කෑම් කරන්න හදපු ප්ලැට්ෆෝම් එකක්. මේකේ මයිකල් ගැන හොයද්දී INTට සෙප්ටර් කියලා කෙනෙක්ව හම්බ වෙනවා. ඉතින් මේ සෙප්ටර් තමයි මයිකල්ගේ යාළුවා. ඉතින් මේ සෙප්ටර් කියන කෙනා ටෝක් ගෝල්ඩ් එකේ ගොඩක් ලොකු ස්කෑම් කරලා තිබුණා. ඒ වගේම මේවා නිසා ගොඩක් මිනිසුන්ට තමන්ගේ සල්ලිත් නැති වෙලා තිබුණා. ඉතින් සෙප්ටර් මේ ඉන්වෙස්ට්මන්ට් වලට දාලා තිබුණ නම තමයි S&A ඉන්වෙස්ට්මන්ට් කියලා. මෙයාලා කරලා තියෙන මුල් දවස් ටිකේ මිනිසුන්ට සල්ලි දීලා ඊට පස්සේ සල්ලි ඔක්කොම අරගෙන එකපාරටම අතුරුදහන් වෙච්ච එක. ඉතින් ඊට පස්සේ INT කියනවා අන්න ඒක තමයි එක්සිට් ස්කෑම් එක. මට දැන් හොඳටම ෂුවර් මේ සෙප්ටර් කියන්නේ වෙන කවුරුවත්ම නෙමෙයි ගැරි කොටන්ම තමයි කියලා. ඉතින් ඊට පස්සේ INT තවදුරටත් මේ සෙප්ටර් ගැන හොයද්දි තමයි Black Cat World කියලා තවත් වෙබ්සයිට් එකක් හම්බ වෙන්නේ. ඒක පුදුම හිතන දෙයක් තිබුණා. ඒකේ හිටවු මේ සෙප්ටර් කියන යූසර් එයාගේ නම ඒ කියන්නේ හැන්ඩල් එක දිගටම වෙනස් කර කර තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් මේ ජෝයි සහ INT කියන දෙන්නම එකතු වෙලා තමයි මේ සෙප්ටර් ගැන හොයන්නේ. ඉතින් ඊට පස්සේ ජෝ අර Black Cat World වෙබ්සයිට් එකේ හිටපු යූසර්ට ඊමේල් එකක් යවනවා මේ සෙප්ටර් ඇත්තටම පාවිච්චි කරන්නේ මොන ඊමේල් ඇඩ්‍රස් එකද කියලා දැනගන්න. ඉතින් දවස් කිහිපයකට පස්සේ ජෝට ඊමේල් එකක් එනවා ස්ක්‍රීන්ෂොට් වගේක් එක්ක. ඒකේ තිබුණේ මේ සෙප්ටර් විසින් පුරවපු account form වගේක්. ඉතින් ඒ ෆෝම් එකේ ලියලා තිබුණ නම මොකක්ද දන්නවද? ඒ තමයි ගැරි කොටන්. ඉතින් මේකෙන් කෙලින්ම ඔප්පු වුණා මේ සෙප්ටර් කියන්නේ වෙන කවුරුත්ම නෙමෙයි ගැරි කොටන්ම තමයි කියලා. INT කියනවා මේ QCX exchange එක පටන් ගත්තු ෆවුන්ඩර්ස්ලා දෙන්නම අමුමු ස්කෑමර්ස්ලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වංචාකාරයෝ දෙන්නෙක් කියලා. ගැරි මේ වගේ වංචා කරන්න පටන් ගන්න තියෙන්නේ එයාට වයස අවුරුදු 14 15 වගේ ඉඳන්. සෙප්ටර් අර Black Cat World වෙබ්සයිට් එකේ පෝස්ට් එකක් දාලා තිබුණා එයාට ක්‍රිප්ටෝ එක්ස්චේන්ජ් එකක් හදන්න ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ඕනේ කියලා. ඒ පෝස්ට් එක දාලා හරියට මාස 3කට පස්සේ තමයි මේ QCX එක ලොන්ච් කරලා තියෙන්නේ. ඉතින් මේ දේවල් වලින් හැමෝටම එක දෙයක් පැහැදිලි වුණා. ඒ තමයි මේ ස්කෑම් එක සම්පූර්ණයෙන්ම කරේ ගැරි. එයා මේ හැමෝගෙම සල්ලි කොල්ල කාලා කොහෙට හරි වෙලා සැපට ජීවත් වෙනවා ඇති කියන එක. ඉතින් ඊට පස්සේ ගැරි තාමත් ජීවතුන් අතර ඉන්නවා නම් තමන්ගේ සල්ලි ආයෙත් ගන්න පුළුවන් වෙයි කියලා මිනිසුන්ට ලොකු බලාපොරොත්තුවක් ආවා. අන්න ඒ නිසා ග්ලෝබ් ඇන්ඩ් මේල් පත්තරේ නේතන් කියන කෙනාව ඉන්දියාවට යවනවා මේ මරණය ගැන ඇත්තම හොයලා බලන්න. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ නේතන් ඉන්දියාවේ ජයපුර් වලට ගිහිල්ලා ගැරිට ඇත්තටම ප්‍රතිකාර කරපු ඩොක්ටර්ව හොයා ගන්නවා. ඉතින් ඊට පස්සේ නේතන් මේ ඩොක්ටර්ගෙන් ගැරි ගැන ප්‍රශ්න කරනවා. ඉතින් ඩොක්ටර් කියන විදියට ගැරි සහ ජෙනිෆර් එදා රෑ 9:45 විතර එයා ගාවට ඇවිත් තියෙන්නේ බඩේ අමාරුවක්. එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් රෝග ලක්ෂණත් එක්ක. ගැරි ඒ වෙද්දි 10 වතාවක් විතර වමන කළායි තිබුණේ. ඒ වගේම එයාට උණත් තිබිලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම අර කලින් කිව්ව රෝගයේ ලක්ෂණ. ඉතින් ඊට පස්සේ ගැරිව ප්‍රයිවට් රූම් එකකට දාලා තියෙනවා. ඒකේ ජෙනිෆරුත් එයත් එක්කම ඉඳලා තියෙනවා. හැබැයි පහුවෙන්ද දවල් වෙද්දි ගැරිගේ තත්ත්වය ගොඩක් නරක අතට හැරිලා තියෙනවා. ඉතින් දවල් 2:45 විතර එයාට හાર્ට් ඇටැක් එකක් එනවා. ඩොක්ටර් යාව බේර ගන්න ගොඩක් උත්සාහ කරත් රෑ 7:26 වෙද්දි ගැරි මේ ලෝකෙන් සමුගන්නවා. ඉතින් මේ ඩොක්ටර්ගේ කතාවත් එක්ක එක දෙයක් හොඳටම තහවුරු වුණා. ඒ තමයි ගැරිගේ මරණය බොරුවක් නෙමෙයි. එයා ඇත්තටම මැරලයි කියන එක. ඉතින් ඊළඟට එන ප්‍රශ්නේ තමයි ගැරි ඇත්තටම මැරුණා නම් සල්ලි වලට මොකද වුනේ? ඔන්න ඔය අතරේ ජෝට පුදුම හිතන දෙයක් හොයාගන්න ලැබෙනවා. ඒ තමයි ගැරි එයා මැරෙන්න සති දෙකකට කලින් එයාගේ මුළු නමටම තිබ්බ සේසත ඒ කියන්නේ මුළු දේපල ඔක්කොම ටික ජෙනිෆර්ගේ නමට හරවලා. දැන් හැමෝගෙම සැකේ යන්නේ මේ ජෙනිෆර්ගේ පැත්තට. මිනිස්සු ජෙනිෆර්ගේ බස්සෙන් පන්නන්න පටන් ගත්තා. එයාට බනින්න ඒ වගේම මරණ තර්ජන පවා එල්ල කරන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඩැනියෙල්ව. එයා කියනවා එයාට ෆේක් account ඒ කියන්නේ බොරු ගිණුම් වගේක් ගැන තොරතුරු හම්බුණයි කියලා. ඉතින් ඒකෙන් එකක නම තමයි ස්ට්‍රෙප්ටි ජෙරි. ගැරි මේ ෆේක් account වල එයාට තියෙනවයි කියන බොරු අක්කම් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම නැති ඩොලර් ලක්ෂ කෝටි ගණන් ක්‍රිප්ටෝ කරන්සි තියනවා වගේ පෙන්නලා තියෙනවා. ඊට පස්සේ ගැරි කරලා තියෙන්නේ මේ බොරු ක්‍රිප්ටෝ කරන්සි ටික කිසිම දෙයක් දන්නේ නැති අහිංසක මිනිස්සුන්ට විකුණන්න පටන් ගත්තු එක. ඉතින් හිතන්නකො එක යූසර් කෙනෙක් QCX එකෙන් ක්‍රිප්ටෝ කරන්සි ගන්නවයි කියලා. ඉතින් එයා සල්ලි ගෙවුවම එයාගේ account එකට ක්‍රිප්ටෝ ඇඩ් වෙනවා වගේ පේනවා. හැබැයි මේ ක්‍රිප්ටෝ ගන්න මිනිස්සු දන්නේ නැහැ ඒ තියෙන්නේ ඇත්තම ක්‍රිප්ටෝ නෙමෙයි කියලා. ගැරි කරලා තියෙන්නේ මේ ඕඩර්ස් ආවම යූසර්ස්ලාගේ account වලට බොරු ක්‍රිප්ටෝ ඒ කියන්නේ ෆේක් ක්‍රිප්ටෝ දාපු එක. කෙලින්ම කිව්වොත් එයා සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ බොරු ට්‍රාන්සැක්ෂන්. අන්න ඒකෙන් තමයි අර කලින් ආපු ප්‍රශ්නට උත්තරේ හම්බ වෙන්නේ. ඇයි QCX
එකේ සල්ලි වෙන රටවල් වල තියෙන වෙනත් එක්ස්චේන්ජ් වලට යවුවේ කියන එක. ගැරීට ඕන වෙලා තිබුණේ කොහොම හරි ඉක්මනටම පෝසත් වෙන්න. ඉතින් එයා මොකද්ද කරලා තියෙන්නේ? අර යූසර්ස්ලාගේ ඇත්තම ක්‍රිප්ටෝ ටික අරගෙන වෙනත් එක්ස්චේන්ජ් වලට දාලා එයාට ඕන විදියට ට්‍රේඩ් කරන්න පටන් ගන්න තියෙනවා. ඇලෙක්සැන්ඩර් කියන විදියට ගැරී මේ QCX කම්පැනි පාවිච්චි කරලා තියෙන්නේ නිකම් මෙයාගේ පෞද්ගලික කැටයක් වගේ. එයාට ඕන වුණා මේකෙන් සල්ලි ගන්නවා. අරගෙන අර අහිංසක මිනිස්සුගේ සල්ලි වලින් එයා ට්‍රේඩින් කියන නමින් සූදුවක් කරලා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ එයාට මේකෙන් දිනන්න බැරි වෙනවා. එයා දිනනවා වෙනුවට දිගටම පරදිනවා විතරයි. INT කියනවා මේ ගැරී කියන්නේ කිසිම වැඩක් නැති මොලේ කලඳක්වත් නැති ට්‍රේඩර් කෙනෙක් කියලා. මොකද ක්‍රිප්ටෝ මාකට් එක අහස උසට ගියපු කාලේ මිනිස්සුන්ට Taman දාපු ගානට වඩා 10 ගුණයක් ලාභ හොයද්දි මේ ගැරීගේ ලෝකේ කැරකිලා තියෙන සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට. මිනිස්සුන්ගේ ඩොලර් මිලියන 150කට වඩා වැඩි සල්ලි කන්දරාවක් මෙයා මේ ට්‍රේඩින් සූදුවෙන් නැති කරගෙන පරාද වෙලා තියෙනවා. ඉතින් ටෙලිග්‍රෑම් ගෲප් එකේ හිටපු අයට මේ ඇත්තම තත්ත්වයේ තේරුණාම එයාලට හිතා ගන්නවත් බැරි වෙනවා. ඉතින් අන්තිමේදී හැමෝටම තේරෙනවා මේක සම්පූර්ණයෙන්ම බොරුවක් මහා පරිමාණයේ ෆේක් ස්කෑම් එකක් කියලා. අන්න ඒ විදිහට තමයි ගැරී කොටන් බිට්කොයින් ඉතිහාසයේ වෙච්ච ලොකුම ස්කෑම් එක එහෙම නැත්නම් ලොකුම වංචාව කරලා තියෙන්නේ. ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම මූවි එක ඉවර වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ සිනමාල channel එකට ඔය අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් කුතුහලයේ පෙරුණු සුපිරිම කතාවකින් අපි ආයෙමත් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.